America Got Talent කියන කම්පිටිෂන් එකේ ඔඩිෂන් කරන්න 2021 ජුනි මාසේ 8 වෙනිදා ස්ටේජ් එක උඩට එනවා ජේන් ක්‍රිස්ටින් කියන කන්ටෙස්ටන්ට්. මෙයා ස්ටේජ් එක උඩට ආවම අහනවා ජජස්ලා ඔයා අද මොකද්ද කරන්නේ කියලා. එයා කියනවා I am performing my own original song කියලා. ඊට පස්සේ ජජස්ලා අහනවා මේ ඔරිජිනල් song එක මොකක් ගැනද කියලා. එයා කියනවා මගේ ස්ටේජ් නේම් එක Night Bird මම මේ සින්දුව කියන්නේ මගේ ජීවිතය ගැන කියලා. ජේන් කියලා කියන්නේ මේ වෙනකොට ස්ටේජ් 3 කැන්සර් පේෂන්ට් කෙනෙක්. එයාගේ ලංග්ස් වලට, ස්පයින් එකට, ලිවර් එකට එයාගේ කැන්සර් එක හොඳටම ඩැමේජ් කරලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි ජීවත් වෙන්න chance එක තියෙන්නේ 102යි. මේ විදිහට කැන්සර් සෙල්ස් එයාගේ ඇඟ මැරුවට එයාගේ හීන ටික මරන්න කැන්සර් සෙල්ස් වලට බැරි වෙනවා. එයාටම කියා ගන්නවා 2% is not 0%, thereby I will go and compete කියලා. Survival percentage එක 102ක් තියාගෙන මැරෙන්න මාස 8ක් තියාගෙන මේ කෙල්ල මේ මුළු audience එකේම හදවත් හොරකම් කරනවා. මේ මුළු audience එකම සින්දුව ඉවර වෙද්දී හිටගෙන අප්පුඩි ගහනවා. සයිමන් කවෙල් හැමෝටම එක එක දේවල් කියන ජජ ඇස්වල කඳුළු පුරෝගෙන ගෝල්ඩන් බසර් එක ඔබනවා. පුතා තමන්ට තියෙන දේවල් හැමදේම නැති වෙලා සර්වයිවල් chance එක බිඳුවටම ලං වුණත් රාත්‍රිය කොච්චර අඳුරු වුණත් ඒ අඳුරු රාත්‍රියේ දී ගයන නයිට් බර්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් පුතා ඔයාට. අන්න ඒ රාත්‍රියේදීත් ඔයාට ගෝල්ඩන් බසර් එක ජීවිතේට ළඟා කරගන්න පුළුවන් පුතා.